හායි ගෙදෙද්දිම මෙන්න මේ වගේ පොප්සිකල්ස් හදමුද? මේකේ විශේෂත්වය මොකද්ද දන්නවද? මේකට අපිට අච්චු ඕනේ නෑ, වැඩි අමුද්‍රව්‍ය ඕනෙත් නෑ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ගෙදර තියෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන්න පුළුවන්. එන්නේ ඔය කියලා දෙන්න කොහොමද මේක කරගන්න කියලා. මම මේකට පාවිච්චි කරන්නේ කිරිපිටි. හැබැයි ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. මම කිරිපිටි සීනි වතුර ටිකකට දිය කරලා මේ වගේ ලිපෙන් තියාගන්නවා. ඊට පස්සේ මම මේකට වෙනලා ටිකකුත් දාගන්නවා. මේක භාගයට රත් වෙගෙනදී මම මේකට කෝන් ෆ්ලාර් ටිකක් කිරි වලින් දිය කරලා මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේක මේ වගේ හොඳට කලවම් කරන්න තියෙන. මේක භාගයට කලවම් කරගෙන යද්දි මෙන්න මේ වගේ ඝනකම් මිශ්‍රණයක් ඒවි. එතකොට අපි මේක ලිපෙන් අයින් කරලා වෙන භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් නිවෙන්න මේ වගේ පැත්තකින් තියාගන්න ඕනේ. ඒක නිවෙනකම් මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්කෝ. ඔයාලා දන්නවද කිසිම ට්‍රාන්සැක්ෂන් ෆී එකක් නැතුව දැන් ලංකාවට සල්ලි යවන්න පුළුවන් කියලා. ඉතින් TapTap Send app එක නිසා ඔයාලා එංගලන්තේ, කැනඩාවේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවල වගේම ඩුබායි වල හිටියත් ඉක්මනින්ම ලංකාවට සල්ලි යවන්න පුළුවන්. ඉතින් ඒ අතරේ අපේ කිරි එකක් නිවිලා තියෙන්නේ. මම මේක මේ වගේ වෙන භාජනයකට දාගෙන මේක ෆ්‍රීස් එකට දාගන්නවා. ෆ්‍රීස් එකේ මේක සාමාන්‍යයෙන් පැය 8ක් 10ක් විතර තියන්න ඕනේ. ඉතින් මට කියන්න බැරුණානේ TapTap Send app එක හරහා සල්ලි ට්‍රාන්ස්ෆර් කරද්දී හොඳ රේට් එකකුත් එක්කම ඔයාගේ ආදරණීයන්ගේ අතටම සල්ලි පත් කරන්න පුළුවන්. ඔයාලට මේ app එක Play Store එකකින් හරි එහෙම නැත්නම් Apple Store එකකින් හරි download කරගන්නත් පුළුවන්. ඔයා මේ app එක මුලින්ම පාවිච්චි කරන කෙනෙක් නම් promo code එකට බන්ඩිෆුල් කියලා type කරොත් ඔයාලට මේ transfer එක කරද්දී හොඳ bonus එකකුත් ගන්න පුළුවන්. ඉතින් Central Bank එකේ අනුමත කරලා තියෙන නිසා 100%ක්ම විශ්වාසවන්ත සල්ලි යවන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. ඔන්න ඒ අතරේ අපේ ice cream එකත් හොඳට set වෙලා තියෙන මේ පැය 10කට විතර පස්සේ මේක ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන විනාඩි 5ක් විතර තිබ්බට පස්සේ මෙන්න මේ වගේ කපාගෙන අපිට මේක මේ වගේ හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ආයෙත් ෆ්‍රීස් එකෙන් තියලා චොක්ලට් ටිකක් මෙල්ට් කරගන්නවා. චොක්ලට් ටිකක් මෙල්ට් කරගද්දි පොල් තෙල් ටිකකුත් දාගන්න. එතකොට හොඳට මේක මෙල්ට් වෙලා එනවා. ඊට පස්සේ මම මේ අපේ පොප්සිකල් එක අරගෙන මේ වගේ චොක්ලට් එකේ දවට ගන්නවා. ඊට පස්සේ මේක ආයෙත් විනාඩි 5ක් විතර ෆ්‍රිජ් එකේ තියලා කන්න ගන්න පුළුවන්.